පින්වත්නි, මේ ලෝකේ අපට ලැබිච්ච දුර්ලභ වාසනාවක් තමයි බුදුරජාණන් වහන්සේ නමක් ගැන සිහි කරන්න ලැබීම. කොහොමද පින්වතුනි බුදුරජාණන් වහන්සේව සිහි කරන්නේ? බුදුරජාණන් වහන්සේව සිහි කරන්නේ ඉතිපිසෝ භගවා අරහං. මේ කාරණෙන් බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් නැසූ කෙනෙක්, රහසින්වත් පව් නොකළ කෙනෙක්, සියලු දෙවි මිනිසුන්ගේ පුද පූජාවන්ට යෝග්‍ය කෙනෙක්, සුදුසු කෙනෙක් කියලා මෙනෙහි කරනවා. සම්මා සම්බුද්ධෝ ගුරුපදේශ නැතිවම අතීත අනාගත සර්ව ධර්මයන් චතුරාර්ය සත්‍යයට නංවලා ඒ භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළා කියලා පිළිගන්නවා, සිහි කරනවා. ඒ වගේම පින්නතුනි බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි. ඒ කියන්නේ අෂ්ට විද්‍යාවන්ගෙන් 15 චරණ ධර්මයන්ගෙන් සමන්විතයි. බුදුරජාණන් වහන්සේ සුගතයි. සුගත කියන්නේ සුන්දර නිර්වාණ මාර්ගයේ ගමන් කරලා නිත්‍ය මංගල පරම සුන්දර අමා මහ නිවනටපත් වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සුගතයි. බුදුරජාණන් වහන්සේට පින්නතුනි ලෝකවිදූ කියන්නේ සියලුම ලෝකයන් අවබෝධ කළා. ඒ සියලු ලෝකයන්ගෙන් සදාටම උන්වහන්සේ නිදහස් වුණා. ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ. ඒ වගේ මේ තථාගත බුදුරජාණන් වහන්සේ අකීකරු දෙවියන්, අකීකරු මිනිසුන් ධර්මයට කීකරු කොට දමනය කළා. අනුත්තරෝ පුරිස ධම්මසාරති. සත්තා දේව මනුස්සානං කියලා කියන්නේ උන්වහන්සේ දෙවියන්ගෙත් මිනිසුන්ගෙත් ගුරුවරයා. ඒ වගේම පින්නතුණි බුදුරජාණන් වහන්සේ බුද්ධ කියන්නේ බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. තමන් වහන්සේ අවබෝධ කරපු ධර්මය අනිත් අයට අවබෝධ කරගන්න කරුණාවෙන් දේශනා කළා. භගවා කියලා කියන්නේ මේ ගුණධර්ම දරාගන්න තරම් ඒ බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්තයි. කරුණාවෙන් සිසිල් වී ගිය හදමඩලක් දරාගන්න භාග්‍යවන්තයි. ඒ වගේම හිරුසඳු අසංකේයයක් පෑයුවත් ඊට වඩා පින්නතුනි බබලන ප්‍රඥාලෝකයක් දරාගෙන වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්තයි. මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝභමාන වෙච්ච දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ රූපයන් පරදවා යන මහා සෝභමාන රූපයක් දරාගන්න භාග්‍යවන්තයි. අට්ඨතිංස මංගල ඥාන, තෙසැත්තෑ ඥාන, සිව් විසරද ඥාන, දසබල ඥාන, ශ්‍රාවක අසාධාරණීය ඥාන දරාගෙන ඉන්න බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්තයි. පින්නතුනි මේ ගුණ දරාගෙන ඉන්න භාග්‍යවන්ත නිසා භගවා කියලා කියනවා. පින්නතුනි මෙන්න මේ තරමකින් හරි කෙටියෙන් හරි බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මෙනෙහි කරන්නට ඕනි. හොඳට පින්නතුනි ওই ඉතිපිසෝ පාඨේ මෙනෙහි කරනවා නම්, එහෙමත් නැතිනම් අඩුම තරමේ බුදුගුණ අනන්තයි කියලා හරි මෙනෙහි කරනවා නම්, අන්න එහෙම පින්නතුනි බුදුගුණ සිහි කරනවා නම් සුවසේ නිින්ද යනවා. බුදුගුණ සිහි කරන කෙනා සුවසේ අවදි වෙනවා. නපුරු හීන පේන්නේ නැහැ. මිනිස්සුන්ට ප්‍රිය වෙනවා, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. අඩුම තරමේ පින්නතුනි වසක්වත් ඒ කෙනාට විෂ වෙන්නේ නැහැ. ඒ වගේම ගිනි විෂ අවි ආයුධ වලින් හානියක් කරන්න පුළුවන් කමක් නැහැ බුද්ධානුස්සතිය වඩන කෙනාට. ඒ වගේම පින්නතුනි ඒ කෙනාට සතුරු කරදර බාධා ඉන්නේ නැහැ බුදුගුණ හිතන කෙනාට. යම්කිසි කෙනෙක් නිතර බුදුගුණ හිතනවා නම් ඒ කෙනාගේ හෘදය වස්තුව ධාතු කරඬුවක් වගේ පින්නතුනි පූජනීය වෙනවා. ඒ නිසා නිතර බුදුගුණ සිහි කරන්න, නිතර බුදුගුණ හිතන්න. බුදුගුණ බලයම සිහි කර හැම දිනාම පින්නතුනි දවස පුරා ගත කරන්න. එතකොට ඔබට මහා සිසිලසක් දැනෙන්න ගනී. ඉතිපිසෝ පාඨ නිතර පින්නතුනි ඉතිපිසෝ පාඨ සිහි කරන්න. එහෙම බැරි නම් ওই බුදුගුණ අනන්තයි කියන එක හරි දවසකට වාර 3000ක්වත් පින්නතුනි මෙනෙහි කරන්න, අදිෂ්ඨාන කරගන්න. අද මේ බුද්ධ ගුණ දේශනාව ශ්‍රවණය කරලා